හරි. අද අපි පරිමිතියේ පාස් පේපර්ස් ටික තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ පාස් පේපර්ස් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔක්කොම ගන්නවා අපි පරිමිතිය කියන පාඩමේ. පරිමිතියේ මේ 10 පළවෙනි පාඩමට අදාළ පරිමිතිය කොටස් ටික ඔක්කොම අද අපි කතා කරනවා 1976 ඉඳන් 2023 වෙනකන් තිබ්බ සියලුම පරිමිතිය ගැටලු. හරි. මුලින්ම යනවා අපි යනවා පරිමිතිය 1976 තියෙන ගානකට. පළවෙනි ගානේ මෙන්න මෙහෙම කතාවක් තමයි තියෙන්නේ. අරය ආරු වෘත්තයක පරිධිය හොයන්නේ කොහොමද කියලා අහනවා. මේක ඉරිගහන එකක් විදියට යන්නේ. දැන් අපිට ඉරිගහන යන්නේ නැහැ. ඒ වුණාට මෙන්න මේ දැනුම අපිට වටිනවා. 5r 2 කියනවා 2r 3 කියනවා 5r වර්ගය 4 කියනවා 2r වර්ගය කියලා. හරි. දැන් මෙතනින් අපි මේ සූත්‍රය ගත්තොත් මේකට මම දන්න අර්ථයක් නෑ මේ වෙනකන්. 2r හරහා තමයි අපිට පුළුවන් පරිධිය හොයන්න. එතකොට මේකේ උත්තරේ මෙන්න මේ 2 කියන එක. එතකොට 5r වර්ගය කියන්නේ අරය යූස් කරලා a. ඒ කියන්නේ වර්ගඵලය හොයන සූත්‍රය. 2r වර්ගය කියලා එක්කුත් මම අහලා නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊට පස්සේ 2 අපිට කියනවා මේක ඇවිල්ලා 1978 ගානක් ඍජුකෝණාශ්‍රයක පරිමිතිය p වේ. ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මේකේ පරිමිතිය p වේ. එහි දිග l වේ. මේ දිග l වේ. ඍජුකෝණාශ්‍රයේ පළල කීයද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මේක කීයද කියලා අහනවා. හරි. කොහොමද ඍජුකෝණාශ්‍රයක පරිමිතිය හොයන්නේ? පරිමිතිය හොයන්නේ 2l ධන 2x. දැන් අපි මෙන්න මේ x උක්ත කරන්න ඕනේ. x උක්ත කරාම අපිට ලැබෙනවා p ඍණ 2l සමානයි 2x. p ඍණ 2l මේ ගුණ කිරීම මෙහා පැත්තට කියනවා බෙදීමක් විදියට. බෙදීම 2 සමානයි x. එතකොට මෙන්න මේ විදියට මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ පළල අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට p ඍණ 2l බෙදීම 2 කියලා. එහෙම නැත්නම් අපිට මෙතනින් තවත් වැඩක් කරන්න පුළුවන්. මේ ඇවිල්ලා දෙවෙනි කතාව. දැන් වැඩේ උනේ මේක හරි වුණාට මේ උත්තරේ අපේ මේ උත්තර 4 නේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒකට ගැළපෙන උත්තරයක් ගන්න. අපිට පුළුවන් තවත් විදිහකට මේක සුළු කරන්න. p සමානයි 2l ධන 2x. p සමානයි මෙන්න මේ 2 පොදු පදයේ විදිහට එළියට ගත්තා. l ධන x 2 එහා පැත්තට අරන් ගියා. p බෙදීම 2 සමානයි l ධන x. p බෙදීම 2 ඍණ l සමානයි x. එතකොට මේක අපිට ගන්න පුළුවන් 1 බෙදීම 2 p ඍණ l කියලා සමානයි x. හරි. මෙහෙම උත්තරයක් තියෙනවා අපේ තුන්වෙනි උත්තරේ. හරි. ඉරිගහනේවා මෙච්චරයි තියෙන්නේ. එතකොට මේකට අපිට එනවා තුන්වෙනි උත්තරේ පිළිතුර විදියට. හරි. මේක ඕනයි ලියා ගන්න. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන කියන්නේ මෙහෙම කතාවක්.
අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක පරිධිය ආසන්න වශයෙන් කියලා කියන්නේ. මේකත් තිරි ගන්න එක. 3 අරය සෙන්ටිමීටර් 5ක් වූ 5 cm වෘත්තයක පරිධිය ආසන්න වශයෙන්. හරි. පරිධියට අපි ගත්තේ c කියලා. c සමානයි 2πr දෙක ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 5යි. එතකොට දැන් මේක සුළු කරගන්න ඕනේ. 44 5න් වැඩි කරාම කීයද? 44 වැඩි කිරීම 5 4 වාරයක් 5 20යි 4 වාරයක් 5 21යි 22යි 22 බෙදීම 7 22 220 බෙදීම 7 227න් බෙදුවාම 7 වාරයක් 3යි 21යි 10යි 1යි 7 1 7 වාරයක් 1 7යි 3යි දශම තිත තිබ්බා 30 ගෙනාවා පල්ලෙහාට බිඳුවක් ගෙනාවා පල්ලෙහාට 30ට 7 ඒවා 4යි 28යි ඉතුරු 2යි බිඳුවයි එතකොට ආයෙනවා 3යි 31.4යි 3යි එන්නේ 31.4යි 3යි සෙන්ටිමීටර්. එතකොට මේකේ උත්තරත් එක්ක ගත්තාම 31.4යි 3 ආසන්න දශමයට කියන්නේ දශම ස්ථාන අයින් කරලා වටේපුවාම අපිට ගන්න පුළුවන් 31යි සෙන්ටිමීටර් කියලා. එතකොට මේකේ තියෙන උත්තර වලින් අපිට ආසන්න ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ 30යි සෙන්ටිමීටර් කියන එක. මේක කියනවා ආසන්න වශයෙන් කියලා. අපිට හරි උත්තරයක් ගන්න අපිට හරි උත්තරේ නෙමෙයි අහන්නේ ආසන්න වශයෙන් මෙතන තියෙන ඒ වගේ කීයද කියලා. හරි ඊට පස්සේ අපි යමු හතරවෙනි ගානට. හතරවෙනි ගානේ කියනවා මල් පාති දෙකක් එකම වර්ගඵලයෙන් යුක්තය. එකක් ඍජුකෝණාශ්‍රයක් වන අතර අනෙක සමචතුරාශ්‍රයකි. ඍජුකෝණාශ්‍ර හැඩැති මල් පාතියේ දිග 9ද පළ 9 සමතල මල් පාතියේ පරිමිතිය සොයන්න. මල් පාති දෙකක් තියෙනවා. එකම වර්ගඵලයෙන් යුක්තයිලු. එකක් ඍජුකෝණාශ්‍රයක් වන අතර අනෙක සමචතුරාශ්‍රයකි. ඍජුකෝණාශ්‍ර හැඩැති මල් පාතියේ දිග 9යි 4යිලු. සමචතුරාශ්‍ර මල් පාතියේ පරිමිතිය සොයන්න. හරි. එතකොට මුලින්ම අපි මෙන්න මේකේ වර්ගඵලය හොයාගන්න ඕනේ. වර්ගඵලයේ පැත්තට පොඩ්ඩක් යන්න වෙනවා. අපි ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න ඔයාලා දන්නවනේ. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න මේක අපි A රූපය කියලා ගමු. මේක අපි දෙක රූපය කියලා ගමු. මේක අපි එක රූපය කියලා ගමු. මේක එක රූපය මේක දෙක රූපය. එකෙහි A කියන්නේ වර්ගඵලය. 9 ගුණ කිරීම 4 9යි 18යි 36යි සෙන්ටිමීටර් කියලා අපිට ගන්න පුළුවන්. 36යි මීටර් කියලා අපිට ගන්න පුළුවන් මේකේ වර්ගඵලය. එතකොට සමචතුරාශ්‍රයක පාද හතරම සමානයි. එතකොට සමචතුරාශ්‍රයක පාද හතරම ගත්තාම වර්ගඵලය එන්නේ. එතකොට 36 සමාන වෙන්නේ මේ පැත්ත අපිට x කියලා ගන්න පුළුවන්. එතකොට 36 සමාන වෙන්නේ x ගුණ කිරීම x. එතකොට මෙතන හැදෙනවා 36 සමානයි x වල බලය. එතකොට මේකේ වර්ගමූලයක් ගන්න වෙනවා 36 වර්ගමූලයේ x සමානයි 6. මේක පොඩ්ඩක් අපි කතා කරමු කරුණු වලට පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. එතකොට පැත්තක දිග 6 කියලා හොයාගත්තා කියන්නේ 6 ගුණ කිරීම 4 සමානයි 24යි. එතකොට සමචතුරාශ්‍රයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 24යි සෙන්ටිමීටර් කියලා.
24යි සෙන්ටිමීටර් නෙමෙයි මීටර් කියලා. හරි ඊට පස්සේ අපි යමු පස්වෙනි ගානට. පස්වෙනි ගාන කියන්නේ මෙහෙම කතාවක්. පස්වෙනි ගාන කියනවා ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක පරිමිතිය 15යිලු එහි පළල මීටර 2.7යිලු දිග හොයන්න කියලා කියනවා. පහේ කියනවා පස්වෙනි ගානේ ඍජුකෝණාශ්‍රාකාර මල් පාත්තියක පරිමිතිය ඒ කියන්නේ p සමානයි 15 මීටර මේ පළල 2.7 මීටර්ලු දිග හොයන්න කියලා කියනවා. එතකොට 2.7 කියන්නේ මේ පැත්තත් 2.7යි. එතකොට අපි මේකට x කියලා දාගමු. ඊට පස්සේ අපි ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය හොයාගන්න සූත්‍රය අපිට ගන්න පුළුවන් 2x ධන 2 ගුණ කිරීම 2.7යි. හරිනේ. හරි. එතකොට p වෙනුවට අපිට ගන්න පුළුවන් 15 සමානයි 2x පොදු පදේ එළියට ගමුද අපි මෙතනින්. මෙතනින් අපි මෙන්න මේ 2 කියන පොදු පදේ එළියට ගමු. x ධන 2.7. එතකොට 15 බෙදීම 2 සමානයි x ධන 2.7. 15 2න් බෙදුවාම 7.5 සමානයි x ධන 2.7. මේ 2.7 එහා පැත්තට යනවා ඍණ වෙලා 7.5 ඍණ 2.7 සමානයි x. x වලට අපිට අගයක් ලැබෙනවා. මෙතන 15න් 7ක් ගියාම 8යි. මෙතන තියෙන්නේ 6යි 6න් 2ක් 4යි. 4.8යි මීටර කියලා. හරි. ඊළඟට ආයෙකම තිබ්බද අපි මේ බෝඩ් එකේ අහල පැත්තට යමු. ඊළඟට අපිට 6 වෙනි ගානේ කියනවා මෙහෙම කතාවක්. 6 වෙනි ගානේ කියනවා ළමයේ ක්‍රෝධයක් පෙරළමින් වෘත්තාකාර පිට්ටනියක් වටේ ගමන් කරයි. සම්පූර්ණ වටයක් කෑමේදී රෝදය 100 වරක් පෙරළේ. පිට්ටනියේ විස්කම්භය රෝදයේ අරයමෙන් කී ගුණයක්ද කියලා අහලා තියෙනවා. මොකක්ද කියන්නේ? ළමයෙක් රෝදයක් පෙරළනවලු වෘත්තාකාර රෝදයක් පෙරළමින් වෘත්තාකාර පිට්ටනියක් වටේ ගමන් කරනවලු. මේ තියෙන්නේ පිට්ටනිය මේක වටේ ළමයෙක් මෙන්න මේ විදිහට රෝලක් පෙරලගෙන යනවා. සම්පූර්ණ වටයක් පෙරලීමේදී සම්පූර්ණ මේක වටේ වටයක් යන්න මේක වටේ වටයක් යන්න මේක 100 පාරක් පෙරලන්න ඕනෙලු. 100 පාරක් පෙරලන්න ඕනෙලු. පිට්ටනියේ විස්කම්භය ඒ කියන්නේ මෙන්න මේක පිට්ටනියේ විස්කම්භය රෝදයේ අරයමෙන් කී ගුණයක්ද කියලා අහලා තියෙනවා. හරි. දැන් මෙතන කිසිම සංඛ්‍යාත්මක අගයක් නැහැ. අපිට තියෙන්නේ 100 විතරයි. අපි කොහොමද මේක හදන්නේ? හරි. මුලින්ම අපි මෙන්න මේකේ පරිධිය හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වෘත්තාකාරව අපි පෙරලන එකේ පරිධිය. වෘත්තාකාරව පෙරලන එකේ පරිධිය හොයාගත්තට පස්සේ අපි දන්නවා දැන් මේක අර ළමයා පෙරලන රවුම නම් මේකේ සම්පූර්ණ දිග හොයාගත්තාම අපි දන්නවා මේක එක වටයකදී යන දුර. දැන් මේක මෙතනින් පටන් ගත්තොත් මේක මෙතනින් පෙරලන්න පටන් ගත්තොත් මෙන්න මෙතනින් මේක රවුමක් ඇද්දි මේක එන්නේ මෙතනට. එතකොට අපි දන්නවා මෙන්න මේ දුර කීයද කියලා. හරිද? මේ දුර හොයාගත්තට පස්සේ මෙන්න මේ දුර වගේ 100 ගුණයක් තමයි මෙන්න මේ වෘත්තයේ පරිධිය කියන්නේ. වෘත්තයේ පරිධිය කියන්නේ සම්පූර්ණ පිට්ටනියේ පරිධිය කියන්නේ මෙන්න මේක වගේ 100 ගුණයක්. එතකොට මෙන්න මේ 100 ගුණය කියන්නේ x 100 කියන්නේ මෙන්න මේකේ පරිධිය. එතකොට
ඒකට ඒක සමාන කරනවා 5D ට. එතකොට අපිට D වලට අගයක් එනවා. ඊට පස්සේ අපිට එතනින් බලන්න පුළුවන් R D ගේ අතර වෙනස මොන වගේද කියලා. මේ විදිහට ඉතින් කිව්වම පොඩි දල අදහසක් යන්නේ නැති. හැබැයි ගාන හදනකම් උත්තරේ අපිට පේන්නේ නැහැ. අපි ඒකින්ද සුළු කිරීම ටික කරලා බලමු. දැන් අපි ගාන හැදෙන විදිය දන්නවා. හරි. බෝඩ් එකේ මේ පැත්ත මකා ගන්න වෙනවා එතකොට. හරි. මේ තියෙන්නේ පිට්ටනිය. මේ තියෙන්නේ අර පෙරලන රවුම. රවුමේ අරය. පිට්ටනිය විස්කම්බය. මේ තියෙන්නේ රවුම පොඩ්ඩක් ලොකු කරලා ගත්තාම මේ පටන් ගන්න තැන ඔන්න එක වටයක් කරපුවාම දුර සම්පූර්ණ වටේ කරපුවා සම්පූර්ණ වටේම ගියාම වෙනවා අපිට x ගුණ කිරීම 100ක්. හරි. දැන් අපි x හොයාගමු මුලින්ම. x කියන්නේ එක වටයකදී යන දුර. එක වටයකදී යන දුර. එක වටයකදී යන දුර කියන්නේ මොකද්ද මෙතන? මෙන්න මේ පොඩි පෙරලන එකේ පරිධිය. ඒකට අපිට පරිධිය සම්බන්ධව කිසිම කතාවක් කියලා නැහැ නේ. හරි. 2πr එච්චරයි අපිට තියෙන්නේ. 2πr තමයි 2πr ඉදිරියට තමයි ගන්න වෙන්නේ. මේකට ආදේශ කරලා ගන්න පුළුවන්. 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r වල අගයක් අපි දන්නේ නැහැ. 44 බෙදීම 7 r මේක තමයි x වල අගේ විදිහට අපි ගන්න. එතකොට සම්පූර්ණ දුර කියන්නේ එතකොට මෙන්න මේකට මේක පෙරලා මේක වටේටම යන්න ඕන දුර. මේක වටේටම යන්න ඕන දුර කියන්නේ මෙන්න මේ දුර වගේ 100 ගුණයක්. මොකද මේක එක වටයක් පෙරලෙද්දී යන්නේ 100 දුර මේ x ක දුරක්. මේ x වගේ 100ක් කියන්නේ මෙන්න මේක වටේටම යන දුර. දැන් අපි x දුර හොයාගත්තා. එතකොට මෙන්න මේක 100ෙන් ගුණ කරන්න ඕනේ. 44යි r බෙදීම 7 ගුණ කිරීම 100. එතකොට අපිට ලැබෙනවා 44යි 0.2යි r ගුණ කිරීම බෙදීම 7. මේවා මේ විදිහට සුළු කරගන්න නැතුව අපි යමු. මොකද දශම ස්ථාන හරි කරදරයිනේ. අපි අන්තිම උත්තරයේදී බලමු සුළු කිරීමක් කරගන්න පුළුවන්ද කියලා. දැන් අපිට මේ වගේ මේක මෙහෙම කියලා උත්තරය දෙන්න කියන්නේ නැහැ. එතකොට අපිට මේ විදිහට සංඛ්‍යාත්මක අගයක් තිබ්බහම ඇති. හරි. දැන් එතකොට මේ තියෙන්නේ මේ සම්පූර්ණ ලොකු වෘත්තයේ නැත්තම් මේ පිට්ටනියේ පරිධිය තමයි මේ තියෙන්නේ. හරිනේ. මේ සම්පූර්ණ මේකේ පරිධිය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක පෙරලා මේක වටේ යනවා එක වටයක් ගියා කියන්නේ මේ සම්පූර්ණ වෘත්තයේ පරිධිය වටේ එක වටයක් ගියා කියලා. එතකොට මෙන්න මේ D විස්කම්භයක් තියෙන වෘත්තයේ පරිධිය එන්නේ මේක. දැන් අපි මෙන්න මේක පරිධිය විදිහට අරගෙන D යුක්ත කරමු. එතකොට එනවා මොකද්ද මේක පිට්ටනියක්ද රවුමක්ද? පිට්ටනියක් නේ. එතකොට මේකට කියන්නේ පිට්ටනියේ දුර හරිනේ. පිට්ටනියේ වටේ දිග. හරි. එතකොට දැන් අපි හොයමු පිට්ටනියේ D හොයන්න අපිට ගන්න වෙනවා p සමානයි 5D මේකට ගන්න වෙන්නේ 5D p වලගේ අපි දන්නවා. ඒ කියන්නේ පරිධිය p නෙමේ c වල c කියන්නේ පරිධිය. c වලගේ අපි දන්නවා දැන් මෙතන
4400යි r සමානයි 400 r බෙදීම 7 සමානයි 22 බෙදීම 7 d. 5 කියන්නේ 22 බෙදීම 7. හරි. දැන් මෙන්න මේ 7ට මේ 7 කපලා දාන්න පුළුවන්. එතකොට දැන් මේක d යුක්ත කරගන්න යන්නේ අපි. d යුක්ත කරගත්තාම මේක අපිට දෙකෙන් කපන්න පුළුවන්. 22කින්ම කපන්න පුළුවන් නේ. 22ට 44 200යි. හරි. 200යි r සමානයි d. එතකොට දැන් අපි අහන්නේ පිට්ටනියේ විස්කම්භය අරය වගේ කී ගුණයක්ද කියලා. පිට්ටනියේ විස්කම්භය අරය වගේ කී ගුණයක්ද? මෙතනින් ගන්න පුළුවන් අරය වගේ අරය ගුණ කිරීම 200 සමානයි d කියන්නේ විස්කම්භය වගේ d වගේ ඔව් අරය වගේ නේ. අරය දෙසිය ගුණයකි කියලා ලියන්න. මෙතනින් නැවතුවත් ඇති. ඕන ලියන්න අරය 200 ගුණයකි. විස්කම්භයෙන් අරය 200 ගුණයකි. විස්කම්භයෙන් අරය 200 ගුණයකි කමන්න නැහැ කියලා ගන්න. විස්කම්භයෙන් අරය 200 ගුණයකි. හරි. ඒ ගාන ආපු විදිහ වලට දැන් තේරෙනවා ඇති. ඊට පස්සේ අපි යන්නේ 6 වෙනි ගානට. 6 වෙනි ගාන 1986. මේකත් ගොඩක් දුරට පැය 2කමාරක් නෑ. පැය 2කට ආසන්න කාලයක් ගත වෙයි. මොකද මේ පාස් පේපර්ස් ටික ඔක්කොම මේකෙදි සාකච්ඡා කරලා ඉවර කරලා පරිමිති කතාව සම්පූර්ණයෙන්ම අවසන් කරනවා අපි. හරි. ඊට පස්සේ 7 වෙනි ගාන තියෙනවා ත්‍රිකෝණයක පාද තුනෙහි දිග 3 4 5 අනුපාතයෙන් යුක්තය. ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 36ක් නම් එහි විශාලතම පාදයේ දිග ගණනය කරන්න. දැක්කනේ මේ වගේ මෙතන තියෙන්නේ කෙලින්ම පරිමිතිය. හැබැයි අපේ ටෙක්ස්ට් බුක් එකේ මේ පරිමිතිය ගත්තාම මෙන්න මේ වගේ ප්‍රශ්න තිබ්බේ නැහැ. දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ වගේ අර ප්‍රශ්න කරද්දී ඔයාලගේ මේ පරිමිතිය පැත්ත හොඳටම හැදෙනවා කියන එක. මේ වගේ දේවල් හිතන්න තිබ්බේ නැහැ ඇත්තටම අපේ ටෙක්ස්ට් බුක් එකේ. දැන් අච්චු පොතේ මේ වගේ ප්‍රශ්න තිබ්බේ නැහැ. හැබැයි පරිමිතිය කියලා ගත්තාම මේවත් පරිමිතිය තමයි මේ ඇවිල්ලා O level exam එකට ඇවිල්ලා තිබ්බ පරිමිතිය. හරි. ත්‍රිකෝණයක පාද තුනෙහි දිග කියනවා. මේ විදිහට දැන් අපි 6 වෙනි ගානේ ත්‍රිකෝණයක පාද තුනෙහි දිග කියනවා අනුපාතයක් විදිහට 3 4 5. අපි දැන් x කියලා ගත්තොත් දැන් මේ 3 4 5 කියලා පොයින්ට් එකක් නේ තියෙන්නේ. අපි දැන් මේ පොයින්ට් එකේ නම x කියලා ගත්තොත් 3x 4x කැත වුණා. 3x 4x 5x මෙන්න මේ විදිහට දැන් අපේ අනුපාතය තියෙනවා හැමම 3 4 5 කියන අනුපාතය තියෙනවා 3 4 5 නේ හරි 3 4 5 කියන අනුපාතය තියෙනවා එතකොට මෙන්න මේකේ මෙන්න මේ ත්‍රිකෝණේ පරිමිතිය අපිට කියනවා සෙන්ටිමීටර් 36ක් කියලා p සමානයි 36යි සෙන්ටිමීටර් කියලා දැන් අපි මෙන්න මේ ටික එකතු කරලානේ පරිමිතිය හොයන්නේ. දැන් මේකට සූත්‍රය අපි ලියාගත්තොත් p සමානයි 5x ධන 4x ධන 3x සමානයි පරිමිතිය. පරිමිතිය අගේ එනවා 36. එතකොට දැන් මෙතන කරන්න තියෙන්නේ මෙන්න මේ x උක්ත කරලා
x වලගේ හොයන්න. ඊට පස්සේ x වලගේ හොයාගත්තා කියන්නේ x 4ෙන් ගුණ කරලා මේ පාද ගන්න පුළුවන්, x 5ෙන් ගුණ කරලා මේ පාද ගන්න පුළුවන්, x 3ෙන් ගුණ කරලා මේ පාදයේ අගේ හොයන්න පුළුවන් අපිට. දැන් අපි ප්‍රශ්නය අහන්නේ විශාලම පාදයේ දිග. එතකොට විශාලම පාදයේ දිග වෙන්නේ විශාලම පාදය වෙන්නේ මෙන්න මේ 5x කියන එක. අපි දැන් මුලින්ම x එක හොයාගෙන ඉමු. හරි. එතකොට මේ ටික එකතු කරාම 5 4යි 9යි 9යි 3යි 12x කියලා එනවා. මේක මේ විදිහට කැපුවාම 3 සමානයි x කියලා එනවා. x වලට අපිට අගයක් ආවා. එතකොට මේකේ විශාලතම පාදය 5x 5x වල අගය එතකොට අපිට එනවා 5 ගුණ කිරීම 3 සමානයි 15යි සෙන්ටිමීටරද? සෙන්ටිමීටරද මීටරද? සෙන්ටිමීටර. සෙන්ටිමීටර්. මෙන්න මේ විදිහට අපිට මේකේ විශාලම පාදයේ දිග හොයා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟට 7 වෙනි ගානට. මේ 7 වෙනි ගාන හැදුවා අපි. sorry. ඊට පස්සේ අපි යමු 8 වෙනි ගානට. A ලක්ෂයේ සිට B ලක්ෂය තෙක් ඍජු ප්‍රශ්න නම් මැකිලා තියෙන්නේ. ඍජු පාරක පැමිණීමේදී පාරක කියලා අපි දාමුකෝ. පාරක් දිගේ එහෙම දාගමු. ඍජු පාරක් දිගේ පැමිණීමේදී විස්කම්භය මීටර 1.75ක් වූ රෝදයක් සම්පූර්ණ වට 100ක් පෙරළෙයි. AB ගේ ඇති දුර හොයන්න කියලා කියන්නේ. දැන් මෙතනක් තියෙන්නේ අර රෝදේ පෙරළම් පිට්ටනිය වටේ ගියා වගේ කතාවක්. මෙන්න මේ විදියට ඍජු පාරක් තියෙනවලු. ඊට පස්සේ මෙතනින් අපිට තියාගන්න බැයි. මෙන්න මේ වගේ ඍජු පාරක් තියෙනවලු. ඊට පස්සේ මෙන්න මේකේ කරත්ත රෝදයක් යන්නේ. ඔව් කරත්ත රෝදයක් යනවලු මෙන්න මේ විදියට. මේක වටේ මෙහෙම 100 වරක් පෙරලා තියෙනවලු. මේ එතකොට මෙන්න මේ රෝදේ විස්කම්භය දීලා තියෙනවා මීටර 1.75යිලු. එතකොට මෙන්න මේ පාරේ මුල දුර හොයන්න තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් මෙතන x කියලා ගත්තොත් x කියන්නේ මේක එක වටයක් කැරගෙද්දි යන දුර. එතකොට x සමාන වෙනවා මෙන්න මේ රෝදයේ පරිධියට. එතකොට මේ x වගේ කොටස් 100ක් කියන්නේ 100ක් ගියා කියන්නේ මේක 100 වතාවක් කැරගුණා කියන එක. මෙන්න මේ වෘත්තයේ පරිධිය හොයාගත්තා. ඒක 100න් ගුණ කරා. එතකොට අපේ ලැබෙනවා AB ලක්ෂ දෙකේ දුර. හරි එහෙනම් 8 වෙනි ගාන. මෙහෙම පටන් ගමු අපි. C සමානයි 5D 5 වලගේ 22 බෙදීම 7 D වලගේ අපිට දීලා තියෙනවා කීයද 1.75යි 1.75යි සුළු කිරීමක් එනවනේ දශම ස්ථානයක් 7 1.7න් 5න් බෙදෙනවාද කියලා බලන්න ඕනේ. 7 බෙදීම 1.75 හරි අම්මෝ දශම ස්ථාන ඉවත් කරගත්තා. 7 බෙදෙනවා 1.75න් 4යි උත්තරේ එන්නේ. මේ දෙක කපන්න පුළුවන් 1යි මේකට එනවා 4ක් 2යි 11යි. එතකොට 11ත් අපි කපා ගමු නේ 2යි 5.5යි. C එනවා 5.5යි කියලා. එතකොට මෙන්න මේ C වගේ ඒවා 100ක්. එතකොට මුළු දුර එනවා 5.5 ගුණ කිරීම 100 සමානයි 550යි මීටර. මීටර 550ක් අපිට ලැබෙනවා මෙන්න මේකේ මුළු දුර විදිහට. හරි. ලියන අය ලියා ගන්න. 9 වෙනි ගානේ අපිට කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.
පාරක් දිගේ ගමන් කරන ට්‍රැක්ටරයක රෝදයක විස්කම්භය එයි මෙයාලා මේ 1.75 ගන්නේ. මීටර 1.75ක් වේ. ට්‍රැක්ටරය මීටර් 275ක් ගමන් කිරීමේදී එම රෝදය පෙරලෙන වාර ගණන සොයන්න කියලා තියෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතන 5 සමානයි 22 බෙදීම 7 කියලා ගන්න තියෙනවා. එතකොට මම පාඩම පටන් ගද්දිම කිව්වා සමහර තැන්වල 5 වලට මෙන්න මේ විදිහට දීලා ඇති. සමහර තැන්වල 3.5 කියලා දීලා ඇති. එතකොට මේ ගානේ කියන විදිහට ගන්න මුකුත්ම කිව්වේ නැත්තම් 22 බෙදීම 7 කියලා ගන්න කියලා. හරි අපි කිව්ව කරුණු එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරන් යද්දී ඒ කරුණු පේන ඔයාලට පේන ඇති. එතකොට මේක 9 වෙනි ගාන. 9 වෙනි ගාන. මේකේ තියෙන්නේ අර වගේම කතාවක්. විස්කම්භයේ තියෙනවා 1.75යි එතකොට එක කොටසක් යද්දී යනවා x දුරක් මේ තියෙන්නේ වෘත්තයේ විස්කම්භයක්. එතකොට මේ සම්පූර්ණ දුර යනවා 275ක්. මේ 275 ඇතුලේ මේ x වගේ කොටස් කීයක් තියෙනවද කියලා තමයි අපි බලන්න ඕනේ. එතකොට මුලින්ම අපි x හොයාගන්න ඕනේ. x කියන්නේ වෘත්තයේ පරිධිය. හරි අපි c හොයමු. 5d සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම d කියන්නේ 1.75යි. අපි ඉස්සෙල්ලා හොයාගත්තා මේක කැපෙනවා 4යි. එතකොට 2යි 11යි 5.5යි 1යි. c වලගේ අපිට ලැබෙනවා 5.5යි කියලා. එතකොට x කියන්නේ මෙතන අනුව x කියන්නේ 5.5යි. අපි දැන් මෙන්න මේ 275 5.5න් බෙදන්න ඕනේ. පෙරලෙන වාර ගණන සමානයි 275 බෙදීම 5.5. මේ දශම ස්ථාන සුළු කරන්න අමාරු නම් ඔයාලට පුළුවන් මේ දෙකම 10න් ගුණ කරගෙන මෙන්න මේ වගේ වැඩක් කරගන්න. 275 10න් ගුණ කරාම පිටිපස්සට බිඳුවක් එකතු වෙනවා. මේක 10න් ගුණ කරාම දශම ස්ථානේ නැති වෙනවා. හරි. මේක බෙදුවාම අපිට කීයක්ද ලැබෙන්නේ? 2750 දැන් 2750 බෙදීම 55. උත්තරේ විදිහට අපිට ලැබෙනවා 50යි කියලා. මේක ඔයාලා අනිවාර්යයෙන්ම දීර්ඝ බෙදීම් වලින් බෙදන්න නැත්නම් කපා ගන්න පුළුවන්. මේක කොහොමද කපන්නේ? 5න් කපන්න පුළුවන්. 11යි. එතකොට මෙතන තියෙනවා 5 25 තියෙනවා 5යි 2ක් ඉතුරුයි 5යි බිඳුවයි. 11න් කපන්න පුළුවන් 55ට 11 ඒවා 5යි ඉතුරු බිඳුවයි 50යි. නැත්නම් මෙන්න මේ වගේ කෙටි ක්‍රම වලින් සුළු කරගන්න පුරුදු වෙන්න. දැන් මේක දීර්ඝ බෙදීමෙන් බෙදන්න ගියා නම් සෑහෙනම කරදරයක්. දැන් මේ විදිහට කපලා ගත්තාම උත්තරය ආව කැපිලි 2යි. හරි. එතකොට මේක එන්නේ වට ගන්නේ දාන්නේ. හරි. වාර ගාන 50ක් විදිහට අපිට මේකේ උත්තරය ලැබෙනවා. ඊට පස්සේ අපි යමු 10 වෙනි ගානට. 10 වෙනි ගාන. 10 වෙනි ගාන කියනවා වෘත්තාකාර පිට්ටනියක පරිධිය මීටර් 440කි. වෘත්තාකාර පිට්ටනියක පරිධිය මේකේ c සමානයි 440කි. පිට්ටනියේ විස්කම්භය ගණනය කරන්න. පිට්ටනියේ විස්කම්භය d අහනවා. එතකොට මේ අපි හදන්නේ 1991 ගාන. මේකට අපිට දාන්න පුළුවන් ඉස්තර ගණන් ඔක්කොම 5d වලින් යූස් මේ හැදිලා තියෙන්නේ. එතකොට ඒ කාලේ 5 2πr යූස් කරේ
නැද්ද දන්නේ නැහැ ගොඩක්. හරි. සූත්‍රය අපිට ලියා ගන්න පුළුවන්. ඔව් C හොයන සූත්‍රේ 5D C වලගේ තියෙනවා 440යි 5 තියෙනවා 22 බෙදීම 7 ගුණ කිරීම D තමයි අපි හොයාගන්න ඕනේ. මේක අපිට කපන්න පුළුවන් 1යි 44ට 2යි බිඳුවයි ඊට පස්සේ 20 සමානයි D බෙදීම 7 එහා පැත්තට අරන් යනවා ගුණ කිරීමක් විදිහට 20 ගුණ කිරීම 7 සමානයි D බිඳුවයි 7 වාරයක් 2 14යි සමානයි D අපිට ලැබෙනවා 140යි මීටර් කියලා D වල අගය. හරි ඊළඟට අපිට තියෙන්නේ 11 වෙනි ගාන. මේ ටික ලියලා නැත්නම් ඒ ටික ලියා ගන්න ඔයාලා ගණන් දෙකම 11 වෙනි ගාන. ඒක ඇවිල්ලා 1992 බයිසිකල් රෝදයක් වාර 1000ක් පෙරලීමේදී ගමන් කළ දුර කිලෝමීටර් 101යි නම් රෝදයේ විස්කම්භය මීටර වලින් ගණනය කරන්නලු. හරි මෙතනදී අපි හිතන්න ඕන කතා ටිකක් තියෙනවා. හරි එතකොට මේකේ කියන විදිහට මෙන්න මේ වගේ කතාවක් තමයි වෙන්නේ. බයිසිකල් රෝදයක් වාර 1000ක් පෙරලීමේදී අපි අර ඉස්සෙල් හදපු ගණන් වලම පොඩ අනිත් පැත්ත වගේ. දැන් මෙහෙම තියෙනවා රෝදේ මේ විදිහට තියෙනවා දුර මේ විදිහට තියෙනවා x මෙන්න මේ වගේ x කොටස් 1000ක් නේ x කොටක් 1000ක් පෙරළුණාම යනවලු කිලෝමීටර් 1.1ක දුරක් කිලෝමීටර්. එතකොට විස්කම්භය මීටර වලින් ගණනය කරන්න කියලා කියනවා. මේකේ D අහනවා මීටර වලින්. දැන් මෙතනදී අපි මුලින්ම මෙන්න මේ x හොයා ගන්න ඕනේ. x හොයා ගන්න නම් මෙන්න මේ කිලෝමීටර් 1.1 1000න් බෙදන්න ඕනේ. මොකද මේ x කොටක් 1000ක් තමයි කිලෝමීටර් 1.1 කියන්නේ. එතකොට කිලෝමීටර් 1.1 1000න් බෙදුවාම මේ 1x කොටසක අගය එනවා. මේ 1x කොටසක් කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය හොයාගත්තා කියන්නේ 5D දාලා අපිට ලේසියෙන්ම විස්කම්භය හොයාගන්න පුළුවන්. හරි. මුලින්ම අපි මෙන්න මේ කිලෝමීටර් මීටර කරගෙන ඉන්න ඕනේ. දැන් එතකොට 1 km කියන්නේ 1000 m. එතකොට මෙන්න මේ කිලෝමීටර් 1.1 මීටර කරන්න නම් අපි 1000න් ගුණ කරන්න ඕනේ. සමාන වෙනවා 1.1 ගුණ කිරීම 1000m. 1000m. එතකොට එනවා 1.2ක් දැම්ම අන්තිම බිඳුව ඩොට් එක වෙනවා. එතකොට ඒක අදාළ නැහැ. 1100යි මීටර. හරි. එතකොට මේ 1100 කියන්නේ අපි කිලෝමීටර් 1.1 මීටර වලින් දැන් අපි මෙන්න මේ x ගේ දුර හොයා ගන්න ඕනේ. x ගේ දුර හොයන්න නම් x ගේ දුර සමාන වෙනවා 1100 බෙදීම 1000. හරි. එතකොට x ට එනවා අපිට 1.1 මීටර කියලා. එතකොට මීටර 1.1ක් තියෙනවා මෙන්න මේ වෘත්තයේ පරිධිය. හරි. ඊළඟට අපි හොයා ගන්න ඕනේ මම මේක අරන් යනවා මෙන්න මෙතනට. ඊළඟට අපි හොයා ගන්න ඕනේ මෙන්න මේ D. දැන් අපි C සමානයි 5D දැම්මම C දන්නවා 1.1 මීටර කියලා. D දන්නවා 22 බෙදීම 7 5 දන්නවා 22 බෙදීම 7 ගුණ කිරීම D කියලා. එතකොට මෙන්න මේක අපිට කපා ගන්න බැරි වේද මොකක් හරි ඉජිරි පිරිස් එකක් දාලා. දෙපැත්තම අපිට 10න් ගුණ කරන්න පුළුවන්. දෙපැත්තම 10න් ගුණ කරාම
මේ පැත්තට ලැබෙනවා 11 සමානයි 220 බෙදීම 7 ගුණ කිරීම d. හරිනේ. දැන් එතන වෙන්නේ මෙහෙම දෙයක්. දැන් 1 සමානයි 2x. හරිද? දැන් එතකොට මම මේ දෙපැත්තම 10න් ගුණ කරනවා. 10 සමානයි 20යි x. හරිනේ. මේකේ උත්තරය අපිට ලැබෙනවා 1 බෙදීම 2 සමානයි x. හරිද? එතකොට මේකේ උත්තරය අපිට ලැබෙනවා 10 බෙදීම 20 සමානයි x. බිඳුවට බිඳුව කැපුවා x බෙදීම 2 1 බෙදීම 2 සමානයි x. උත්තර දෙකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි එකම අගයකින් තමයි මේ දෙපැත්තම ගුණ කරේ. හරි. මෙතනත් කරේ අපි ඒ වගේ දෙයක්. එතකොට අපිට පුළුවන් මෙන්න මේ 11ට මෙන්න මේ 220 කපලා දාන්න. එතකොට අපිට ලැබෙනවා 20ක්. හරි. එතකොට මේ පැත්තේ තියෙනවා 1යි 1 ගුණ කිරීම 7 සමානයි 20යි d. මේ 20 අපිට යටට ගේන්න පුළුවන් 7 බෙදීම 20 සමානයි d. 7 20ෙන් බෙදුවාම එන්නේ දශම ගාණක්. අපි ඒක සුළු කරලා බලමු. 7 බෙදීම 20 0.35ක් අපිට උත්තරේ විදිහට ලබා ගන්න පුළුවන්. 0.35 මේක එතකොට මීටර් සමානයි d. අර ඒ විදිහට අපිට ලැබෙනවා 0.35ක් මීටර්. හරි. මේක ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ අපි යමු අපේ 12 වෙනි ගානට. 12 වෙනි ගානේ අපිට කියනවා විස්කම්බේ සෙන්ටිමීටර් 35ක් වූ රෝදයක් වට 10ක් පෙරලන ලදී. එම රෝදයේ පෙරළුණු දුර සොයන්න. මේ ඔක්කොම මේ කාලේ රෝද කරකවන ඒවා තමයි ඇවිල්ලා තියෙන්නේ 2000ට කලින්. දැන් මෙතන 12 වෙනි ගානේ කියන්නේ විස්කම්බේ සෙන්ටිමීටර් 12ක් වූ රෝදයක්. දොළහයි කියනවා විස්කම්බය d සමානයි සෙන්ටිමීටර් 35ක් වූ 35යි cm රෝදයක් වට 10ක්. x දුරක් තියෙනවා. x ගුණ කිරීම 10. එතකොට වට 10ක් පෙරලීමේදී ගමන් කළ දුර වට සෙන්ටිමීටර් 35ක් වූ රෝදයක් වට 10ක් පෙරලන ලදී. එම රෝදයේ පෙරළුණු දුර සොයන්න. එතකොට මෙන්න මේ x වගේ 10ක් පෙරලලා කියලා කියන්නේ. එකම කතාව තමයි මේ සැරින් සැරේට මාරු කරලා තියෙන්නේ මේ ටිකේම. එතකොට අපිට මේකේ c හොයන්න පුළුවන් 5d සමානයි 22 බෙදීම 7 ගුණ කිරීම 35. 7යි 35 කැපෙනවා 5යි. එතකොට එනවා 110ක් 5 වාරයක් 22 110යි. එතකොට මෙතනදී x සමාන වෙනවා 110ට. x සමාන වෙනවා 110යි cm අපේ මෙන්න මේ කතාවට අනුව. එතකොට මේ cm x වගේ 10ක් x ගුණ කිරීම 10 තමයි අපි හදාගන්න ඕනේ. 110 ගුණ කිරීම 10යි. එතකොට සම්පූර්ණ දුර සමානයි 120යි. ඔව් 1100යි සෙන්ටිමීටර්. හරි. මේක සෙන්ටිමීටර් වලින් දීලා තියෙන හින්දා අපි මේක සෙන්ටිමීටර් වලින්ම තියමු. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකින්ද බැරි වෙලාවත් මේක කිලෝමීටර් වලින් හරි මීටර් වලින් හරි අහුවනම් ඔයාලා අනිවාර්යයෙන්ම මේක ඒ අදාළ මිනුම් ඒකකයෙන් තියන්න ඕනේ 13. වෘත්තාකාර මල් පාත්තියක පරිධිය මීටර 44කි. වෘත්තාකාර මල් පාත්තියක පරිධිය 44යි මීටර. මෙහි අරය ගණනය කරන්නලු.
අරය. එතකොට මෙතන කෙලින්ම 2πr දාන්න තියෙන්නේ. c සමානයි 2πr. ඔන්න පළවෙනි වතාවට අපිට 2πr හම්බ වෙනවා. 2 ගුණ කිරීම 22 බෙදීම 7 r වලගේ තමයි හොයන්න ඕනේ. 22ට 1යි 2යි. එතකොට මේ දෙකට මේ දෙක කැපුවා 7 එහා පැත්තට ගෙනාවා. r සමානයි 7යි. සෙන්ටිමීටර්ද මීටර්. r සමානයි 7යි මීටර්. හරි. ඊට පස්සේ අපි 14 වෙනි ගාන. ඒකත් මෙතනම හදමු පොඩි ගානක්. 14 කියනවා මෙන්න මේ ත්‍රිකෝණාශ්‍රයේ පරිමිතිය හොයන්න. 6යි 4යි. එතකොට මේ පැති දෙපැත්තට පැත්ත සමානයි. එතකොට මෙන්න මේකේ පරිමිතිය එනවා 4 ගුණ කිරීම 2 ධන 6 ගුණ කිරීම 2 8 ධන 12 සමානයි 20යි. මීටර්ද cmද? cm. අනිවාර්යයෙන්ම මෙන්න මේ මිනුම් ඒකකය ඔයාලගේ හැම ගානක උත්තරයකම තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ 14 වෙනි ගානත් අපි හැදුවා. ඊට අපි යමු එහා පැත්තට. ප්‍රශ්න 25ක් 30ක් තියෙනවා ඔයාලට 23 වෙනකම් කතා කරන්න. ඊළඟට පාදයක දිග සෙන්ටිමීටර් 24ක් වූ සමාජරාෂ්ට්‍රාකාර තහඩුවක අරය සෙන්ටිමීටර් 7 බැගින් වූ අර්ධාකාර වෘත්ත කොටස් 4ක් රූපයේ දැක්වෙනසේ කපා ඇත. එම රූපයේ පරිමිතිය සොයන්න. හරි. එතකොට අපි දැන් හරි මෙන්න මේ වගේ රූපයක් තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ දිග 24යි cm ලු. මෙන්න මේකේ අරය 7යි cm ලු. මෙන්න මේකේ පරිධිය අහනවා. එතකොට මෙන්න මේ රූප සටහන ගත්තාම මෙන්න මේ වගේ කතා ටිකක් තමයි තියෙන්නේ. දැන් මෙතන මේක අරය 7යි කියන්නේ මෙන්න මේ කොටසත් 7යි. එතකොට මෙන්න මේ සම්පූර්ණ දිග 14ක් එනවා. එතකොට මෙන්න මේ කොටසේ දිග එනවා 24න් 14ක් අඩු කරාම 14යි කියලා. දැන් ඔයාලට මෙන්න මේ 14 කොටස් තියෙනවා 1යි 2යි 3යි 4යි. මොකද මේක සමචතුරස්‍රයක් කියලා තියෙනවා. මේ හැම එකම අරය 7යි කියලා තියෙනවා. එතකොට මේක විස්කම්බේ හැම එකම 14යි. මෙතනුත් 14ක් අඩු වෙනවා. මෙතනුත් 14ක් අඩු වෙනවා. මෙතනුත් 14ක් අඩු වෙනවා. ඉතුරු වෙලා තියෙනවා 14 ටිකක්. එතකොට මෙන්න මේ වගේ කෑලි ටිකක් මේකේ තියෙනවා. පොඩි මූණක් වගේ නේද? හරි. දැන් එතකොට මෙන්න මේ දෙක එකතු කරාම මේ වගේ එකක් හැදෙනවා. මෙන්න මේ දෙක එකතු කරාම මෙන්න මේ වගේ එකක් හැදෙනවා. මොකද මෙතන විස්කම්බෙන් කියලා තියෙන්නේ අරය කියලා තියෙන. එතකොට මෙතනින් ඒක ගානට දෙකට කැපෙනවා. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ 14 ඒවා දැන් අපිට තියෙනවා 1යි 2යි 3යි 4ක් 14 4ෙන් ගුණ කරලා මෙන්න මේ වගේ වෘත්ත දෙකක පරිධිය එකතු කරා නම් ගානට එනවා. එතකොට මෙතනින් මේ දෙකෙන් එක වෘත්තයක් හැදෙනවා. මේ දෙකෙන් එක වෘත්තයක් හැදෙනවා. එතකොට වෘත්ත දෙකේ පරිධියවල් දෙක, ඒ කියන්නේ භාග කෑලි දෙක ගන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ භාග කෑල්ල මෙතන තියෙන්නේ. මේ භාග කෑල්ල මෙතන තියෙනවා. මේ භාග කෑල්ල මෙතන තියෙනවා. එතකොට මේක කැවෙන්නේ අනිත් පැත්තට. මේ උඩ තියෙන භාග කෑල්ල මෙතන තියෙනවා. යට තියෙන කෑල්ල මෙතන තියෙනවා. හරිනේ. එතකොට
මේකේ p වලට අපිට හදා ගන්න පුළුවන් 14 ගුණ කිරීම 4 ධන 25r. r 25r ගුණ කිරීම 2. 25r කියන්නේ මේ එක වෘත්තයක්. මේ එක වෘත්තය වගේ වෘත්ත දෙකක් තියෙනවා. එතකොට 25r ගුණ කිරීම 2. හරි. දැන් අපි මේක සුළු කරගමු. 14 4ෙන් ගුණ කරාම 4 වාරයක් 4 16යි. එකක් ඉතුරුයි. 4 වාරයක් 4 එකයි 5යි. 56 ධන 25 කියන්නේ 22 බෙදීම 7. r කියන්නේ මෙතන r කියන්නේ 7යි. 7 ගුණ කිරීම 2. හරි. 7ට 7 කපන්න පුළුවන්. එතකොට මෙතන එනවා 56 ධන 44 දෙකෙන් ගුණ කරාම 88යි. එතකොට අපිට උත්තරේ විදිහට ලැබෙනවා 56 ධන 88 8යි 6යි 14යි එකක් ඉතුරුයි 13යි 14යි සෙන්ටිමීටර් 144යි කියලා අපිට මෙන්න මේකට උත්තරේ ලැබෙනවා. හරි. ගාන ඕන අය ලියා ගන්න. පොඩි වැරදීමක් වෙලා තියෙනවා. 24න් ඍණ 14ක් සමානයි 10යි. එතකොට මෙතන එන්නේ 14 නෙමෙයි 10. 10. 4 වාරයක් 10 40යි. 40යි 88යි 128යි සෙන්ටිමීටර්. ඔය වගේ පොඩි මිස්ටේක් වෙනවා ඉතින් හදාගෙන යද්දී. හරි 128යි උත්තරේ එන්නේ. මේ ටික ඔයාලා ලියා ගන්න. ගණන් කියන්නේ එහෙම තමයි. කොච්චර හැදුවත් කොච්චර මේවා කරත් පොඩි තැනක් මිස් වුණොත් මුළු ගානම වැරදෙනවා. හරි. චතුරස්‍ර 16. හරිනේ මේක 15 බෝඩ් එක මකාගෙන මෙමු අපි. එතකොට 16 චතුරස්‍රාකාර ඉඩමක පැති 4 දිග දීලා තියෙනවා. ඒක 535 මීටර 643.5යි 277.2යි 361.4ක් වේ. එම ඉඩමේ පරිමිතිය හොයන්නලු. අයියෝ අපිට එකතු කරන්න පුළුවන්ද කියලා බලලා තියෙන්නේ මේ. 16 වෙනි ගාන චතුරස්‍රයක් කියලා තියෙන්නේ. සමචතුරස්‍රයක් කියලා නැහැ. ත්‍රිකෝණාශ්‍රයක් කියලා නැහැ. 535යි මීටර 643.5යි මීටර 278.2යි මීටර 361.4යි මීටර. මේක ඉතින් පරිමිතිය හොයන්න මේ ටික එකතු කරලා දාන්න තියෙන්නේ. p සමානයි 535 ධන 643.5 ධන 278.2 ධන 361.4 මේ ටික එකතු කරලා උත්තරේ දාන්න ඔයාලා යටි. එතකොට උත්තරේ එනවා 535 ධන 643.5 ධන 278.2 ධන 361.4 1818.1 මීටර කියලා අපිට උත්තරේ ලැබෙනවා. දශම එකක් සාමාන්‍යයෙන් ඔය වගේ ගානකට දෙන්නේ නැති උත්තරයක්. හරි ඊළඟට කියනවා පාදයක දිග අයියෝ මේවා නම් හදන්නේ අපරාධ. පාදයක දිග 17 කියනවා 3.2 සෙන්ටිමීටර වූ සම්පාදිත ත්‍රිකෝණයක පරිමිතිය හොයන්නලු.
සමපාදික කෝණයක් කියන්නේ පාද තුනම සමානයි 3.2යි. ඒ කියන්නේ p සමානයි 3.2 ගුණ කිරීම 3 සමානයි 6යි 9.6යි සෙන්ටිමීටර් තවා මේකේ පරිමිතිය. හරි ඊට පස්සේ තියෙනවා ටිකක් හොඳ ගානක්. ඊළඟට කියනවා මේක නම් හදන්න දෙයක් නැහැනේ. ඊළඟට කියනවා 18 රූපය දැක්වෙන්නේ ABCD චතුරස්‍ර තහඩුවකි. A හා D කේන්ද්‍ර වනසේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්ද BC විස්කම්භය වනසේ අර්ධ වෘත්තයක්ද තහඩුවෙන් කපා ඉවත් කළහොත් අඳුරු කර ඇති ඉතිරි වන කොටසේ පරිමිතිය සොයන්න කියලා කියනවා. හරි මේකෙත් අපි පොඩි ගැළපීමක් හදා ගමු. රූපය ඇඳගමු. මුලින්ම මේක මකාගෙනමු. මේකටත් පොඩි නිර්මාණයක් වගේ දෙයක් හිතලා ඇඳගත්තොත් අපිට ගාන හදන්න පුළුවන් පට ගාලා. 18 වෙනි ගානේ කියනවා මෙහෙම 18 මෙන්න මේ වගේ කොටුවක් තියෙනවා. A B C D පිනු වෙන්නෙත් නැහැ නැත්තම් මේ දිග කියන 7 සෙන්ටිමීටර් 7 සෙන්ටිමීටර් හරි මෙතන විස්කම්භය මේ දෙක අරය මෙතනත් කියනවා 7යි මේකත් 7යි. හරි දැන් මෙන්න මේ අඳුරු කරලා තියෙන ටිකේ පරිමිතිය අහන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ විස්කම්භය 14යි සෙන්ටිමීටර් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා භාග දෙකක්. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න වැරදුනා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේකේ දිග 14යිලු මේක 7යිලු. හරි මේක බලපුවම ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා කලින් කිව්වා වගේම විස්කම්භය සෙන්ටිමීටර් 14යි. මෙතන තියෙනවා අරේ කොටස් දෙකක් සෙන්ටිමීටර් 7ද. එතකොට මේ අරේ කොටස් දෙක අපි මෙහෙම එකතු කරොත් දැන් මේ කෑල්ල ගෙනල්ලා මෙතනින් මේක සෙට් කරොත් 7යි. දැන් මෙතන ඔයාලට පේනවා ඇති සම්පූර්ණ වෘත්තයක්. මේ වෘත්තේ දැන් අපිට ඕන වෙන්නේ මෙන්න මේ කොටසේ මේ මැද්දේ තියෙන කොටසේ පරිමිතියනේ. එතකොට මෙන්න මේ කොටස අයිති වෙනවා මෙන්න මේකට. හරිද? එතකොට මෙන්න මේ කොටස අයිති වෙනවා මෙන්න මේකට. මේ කොටස අයිති වෙනවා මෙන්න මේකට. දැන් එතකොට අපිට පුළුවන් සම්පූර්ණ වෘත්තයේ පරිධිය හොයලා අන්න ඒකට මෙන්න මේ කොටස් දෙක එකතු කරන්න. හරිනේ. එතකොට මේක හොයාගත්තා මේක හොයාගත්තා. අපි දන්නේ නැත්තේ මෙන්න මේ කොටස් දෙක විතරයි. හරි. දැන් අපි ගාන හදමු. මුලින්ම අපි වෘත්තයේ පරිධිය හොයලා එමු. C සමානයි 2πr කියලාම ගමු අපි. 2 ගුණ කිරීම 22 බෙදීම 7 r විදිහට අපිට ගන්න පුළුවන් 7යි. මොකද මෙතන r කියන්නේ 7යි d දාලා 5d දාලා ගන්න පුළුවන් මේක අවුලක් නැහැ. කැපුවා c එනවා 44යි සෙන්ටිමීටර්. එතකොට දැන් මේ සෙන්ටිමීටර් 44ට මෙන්න මේකයි අපි එකතු කරන්න ඕනේ. මෙන්න මේකෙදී අපි අරන් තියනවා එතකොට 7යි cm කියලා. මොකද සම්පූර්ණ දිග 14යි මේකේ දිග 7යි cm. එතකොට
p සමානයි 44 ධන 7 කෑලි දෙකක් තියෙනවා මේකයි දෙක ගුණ කිරීම 7 සමානයි 44 ධන 14 සමානයි 58යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේකේ පරිමිති විදියට අපිට මෙන්න මේ විදියට 58යි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට පොඩ්ඩක් නිර්මාණශීලීව හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැක්කනේ මෙන්න මේ විදියට හිතපු එකෙන් අපේ ගාන සම්පූර්ණයෙන්ම ලේසුණා. නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේකේ කොටස වෙනම හොයාගන්න, මේකේ කොටස වෙනම හොයාගන්න, මේකේ කොටස වෙනම හොයාගන්න. ඊට පස්සේ මේ කෑලි තුනම එකතු කරලා ඒකට මෙන්න මේකයි එකතු කරන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ විදියට අපි පොඩ්ඩක් හිතුවාම ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ සම්පූර්ණ වෘත්තයේම පරිධියක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට ලේසියෙන්ම ගාන හදා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති අර අච්චු පොතේ අභ්‍යාස කරද්දී පාඩම පැහැදිලි කරද්දී පොඩ්ඩක් අර වටේ යන ක්‍රම වලින් ගිහිල්ලා හොඳට තේරෙන විදිහට ස්ටෙප් බර ගානක් ලියලා හැදුවට මෙන්න මේ වගේ තැන්වලදී ඔයාලට කෙටි ක්‍රම මෙන්න මේ විදිහට හිතන්න අපි පුරුදු කරනවා. මේ විදිහට හිතන එකෙන් ඔයාලට පේනවා ඇති මේ ගාන මාරම විදිහට ලේසි වෙනවා. හැබැයි මේ හැම එකටම මේ රවුම් හදා යන්න එපා මේ. හරියට ගැලපෙනවා නම් විතරයි. දැන් මෙතන විස්කම්බය අරය ඒ ටික සෙට් වුණේ ඉන්න තමයි අපි මෙන්න මේ විදිහට රවුමක් හදාගත්තේ. හරි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේ කියනවා දී ඇති මිනුම් සහිත ඍජුකෝණී ත්‍රිකෝණ දෙකෙන් සැදී රූපයේ පරිමිතිය සොයන්නලු. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකකින් හරි. එතකොට මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. $12 cm 5 cm 4 cm 5 cm. හරි. එතකොට මේකෙදී අපිට සම්පූර්ණයෙන්ම මතක් වෙන්න ඕනේ පයිතගරස් කතාව දාලා මෙන්න මේකේ අගය හොයන්න තියෙන්නේ. මම මෙන්න මේ විදිහට මේ තැන් දෙකට බීජීය පද දෙකක් දාගන්න xy කියලා. එතකොට දැන් මේක හැදෙන විදිය මම කියන්න. මුලින්ම අපි හොයාගන්න ඕනේ දැන් මේකේ වටේ ගත්තාම මෙන්න මේ වගේ තමයි මෙන්න මේකේ වටේ තියෙන්නේ. හරිනේ. මේ වටේ තියෙනවා. එතකොට අපි මුලින්ම පයිතගරස් දාලා මෙන්න මේ x ගේ අගය හොයාගන්න ඕනේ. x ගේ අගය හොයාගත්තට පස්සේ අපිට මෙන්න මේ තීරුවෙම දිගේ එන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් දාලා y ගේ අගය හොයාගන්න ඕනේ. ඊට පස්සේ x ගෙන් මෙන්න මේ සම්පූර්ණ දුරෙන් මෙන්න මේ කොටස y අඩු කරාම අපිට මෙන්න මේකේ මෙන්න මේ දුර හොයාගන්න පුළුවන්. එතකොට මෙතන x කියලා ගත්තොත් හැබැයි මෙන්න මේ දුර වගෙත් එනවා. ඒකින්ද අපි x ධන y නැත්තම් මේකේ තියෙන විදිහටම අකුරු දෙක දාගමු. EB එන තියෙනවා EB EB ගෙන් y අඩු කරාම අපිට ලැබෙනවා x වල අගය. හරි. එහෙනම් අපි ගාන පටන් ගමු. මුලින්ම අපි දානවා මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස්. මෙන්න මේකට අපි දානවා පයිතගරස්. එතකොට අපිට ලැබෙනවා EB වර්ග සමානයි 12 වර්ග ධන 5 වර්ගය සමානයි 144 ධන 25 සමානයි 9යි 6යි 169යි 169යි EB වර්ග EB වර්ගය යහ පැත්තට ගෙනාවා 169 වර්ගමූලය සමානයි 13යි සෙන්ටිමීටර්. අපිට මෙන්න මේක 13යි සෙන්ටිමීටර් කියලා බලා ගන්න පුළුවන්. 13යි
සෙන්ටිමීටර්. දැන් අපි y වල අගය හොයාගන්න ඕනේ. y වලටත් අපි පයිතගරස් දාමු. එතකොට එනවා පයිතගරස් දාන විදිහ දැන් ඔයාලට මතක ඇති අපි ඒක ටික කතා කරා. y වර්ග ධන 4 වර්ගය සමානයි 5 වර්ගය. එතකොට මෙතන y වර්ග ධන 16 සමානයි 25යි y වර්ග සමානයි 25 ඍණ 16 y වර්ග සමානයි 25න් 16ක් අඩු කරාම එනවා කීයක්ද 9ක් එනවා. එතකොට y සමානයි 9 වර්ගමූලය y සමානයි 3යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. 13 ඍණ 3 සමානයි x x වල අපිට ගේනවා. එතකොට 10 සමානයි x. හරි. දැන් අපි මෙන්න මේකේ අගය පරිමිතිය හොයාගමු. p සමානයි මෙතනින් පටන් ගමු 10 ධන 4 ධන 5 ධන මේක 5 නේද? හරි 5 ධන 12 මේක 12 ධන අය 5 මේක එකතු කරාම අපිට ලැබෙනවා 5යි 5යි 10යි 20යි 20යි 32යි 32යි 4යි 36යි සෙන්ටිමීටර් කියලා. මෙන්න මේකේ පරිමිතිය. හරි ගාන ලියා ගන්න ඔයාලා. ඊළඟට අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම කතාවක්. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. පැත්තක දිග නෑ සමපාද ත්‍රිකෝණයක් දීලා තියෙනවා. හැම පැත්තකම දිග 2a කියලා. 2a මෙන්න මේකේ p යනවා. එතකොට p සමාන වෙනවා 2a ධන 2a ධන 2a සමානයි 6a කියලා. මේකට අපිට සෙන්ටිමීටර් මීටර මුකුත් දීලා නැහැ. ඒකින්ද අපි ඒව දාන්න ඕනෙත් නැහැ. මෙන්න මේ විදිහට අපිට මේකේ උත්තරේ එනවා. මෙතන තියෙන්නේ 3a කියලා. එතකොට මේක එනවා 7a කියලා. හරි ඊළඟට 21 වෙනි ගාන දී ඇති රූපයේ ABDE ඍජුකෝණාකාර කොටසකින් සහ කේන්ද්‍ර කෝණය අංශක 45ක් වන BCD කේන්ද්‍රික ඛණ්ඩයක ආකාරී කොටසකින් සෑදුණු දල සටහනකි. මේ BD 14ක් වේ. ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයක්ලු. AB දිග හොයන්න කියලා තියෙනවා. එතකොට මේකට චාප දිගත් එක්ක වර්ගඵලෙත් පොඩ්ඩක් සම්බන්ධ වෙලා තියෙනවා. කමක් නැහැ අපි හදාගෙන යමු. වර්ගඵලය කියන්නේ මේ වර්ගඵලය කියලා අර මේ ලොකු වර්ගඵල නැහැ. හිච්චි වර්ගඵල තියෙනවා වල 8 9 10 ඒ කාලවල ඕන තරම්. මෙන්න මේ වර්ගඵලය මෙතන අදාළ වර්ගඵලයේ කතාව දන්නවා. අපි රූප සටහන අඳගමු මෙන්න මේ විදියට. අංශක 45යි 14යි මීටර ABCDE රූප සටහනේ තියෙන ඔක්කොම අපි හදාගත්තා. එතකොට මේක කියනවා ABDE කොටසේ වර්ගඵලය. ABDE කොටසේ වර්ගඵලය මෙන්න මේ කොටසේ වර්ගඵලය වගේ 4 ගුණයක්ලු. එතකොට මේකේ වර්ගඵලය අපි A කියලා ගත්තොත් මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා
4යි a කියලා. හරිනේ. මේකේ වර්ගඵලය a කියලා ගත්තොත් මේක වර්ගඵලය ලැබෙනවා අපිට 4යි a කියලා. එතකොට ඊට පස්සේ AB ගේ දිග අපිට අපෙන් අහනවා. හැබැයි මේක හොයන්න මෙන්න මේකට 5r වර්ගය දාලා මේක වර්ගඵලය හොයලා තමයි හොයන්න තියෙන්නේ. මම මෙතනදී මේක normal හදන් යන්නම්. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය කියලා සූත්‍රයකින්. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය කියලා සූත්‍රයකින්. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න අපිට පුළුවන් අර විදිහටම අපිට වෘත්තයේ වර්ගඵලය බෙදනවා θ 360. මෙතනට දානවා අපේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. එතකොට 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 45 360 8යි 45ට 345 8යි 7ට 7 1යි 17ට 7 2යි. එතකොට මේක අපිට පුළුවන් 4යි 2 කපන්න 2යි 11යි 7යි. එතකොට මෙතන අපිට ලැබෙනවා 11 වාරයක් 7 77යි කියලා. හරි. දැන් a වලගේ 77යි කියලා අපි ගත්තා. එතකොට 4යි a නම් 4යි a සමාන වෙන්න ඕනේ 77 ගුණ කිරීම 4ට. එතකොට 4යි a සමාන වෙනවා 74 4ෙන් ගුණ කරාම 7 වාරයක් 4 28යි 2ක් ඉතුරුයි 7 වාරයක් 4 28යි 2යි 30යි 30යි මීටර් කියලා අපිට මේක ගන්න පුළුවන්. 308යි මීටර් කියලා අපිට මේක ගන්න පුළුවන්. හරි. එතකොට 308යි මීටර් එන්නේ මෙන්න මේ පැත්තක් x කියලා ගත්තොත් 14 ගුණ කිරීම x 14යි x සමානයි 308යි කියලා. එතකොට x සමානයි 308 බෙදීම 14 x වලට අපිට අගයක් ලැබෙනවා 314න් බෙදුවාම 7යි. මෙතන ඇවිල්ලා 154යි 154 7න් බෙදෙනවා 7ට 1යි 2යි 22යි. හරි. 22යි සෙන්ටිමීටර් කියලා අපිට ගන්න පුළුවන් x ගේ අගය. එතකොට මේක කියන විදිහට AB දිග සෙන්ටිමීටර් 22යි කියලා අපිට ගන්න පුළුවන්. මුලින් වැඩේ උනේ අපි මෙන්න මේක සමචතුරාස්‍රයක් කියලා තමයි ගත්තේ. ඍජු කෝණාස්ත්‍රයේ කතාව පොඩ්ඩක් අමතක වුණා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ගාන එන්නේ. මෙතෙන් එනකන් ගාන හරි. මෙතන වැඩේ උනේ අපි අර සමචතුරාස්‍රය ඍජු කෝණාස්ත්‍රයයි පොඩ්ඩක් එහෙම වුණා. හරි. දැන් උත්තරේ එනවා x 22යි කියලා. ඊළඟට මේකේ දෙවෙනි කොටස කියනවා DC චාප දිග. DC චාප දිග. අපි ඒකත් මේ පැත්තෙන් හදාගමු. DC චාප දිග. DC චාප දිග කියන්නේ මෙන්න මේක. එතකොට මේක අපිට එනවා අරය තියෙනවා 14යි අංශක 45යි. චාප දිග සමානයි 2πr ගුණ කිරීම θ 360 2π කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 14 45 බෙදීම 360
8යි 2යි 4යි 2යි හරි. මේකත් කපන්න පුළුවන් 11යි. 11යි සෙන්ටිමීටර් කියලා අපිට අගය ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වෘත්තයේ පරිමිතිය. වත්තේ පරිමිතිය. දැන් අපි දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නවා මේකත් දන්නවා මේකත් දන්නවා මේකත් දන්නවා ඒ ටික එකතු කරන්න තියෙන්නේ. p සමානයි මුලින්ම අපි 22 ගමු 22 ඊට පස්සේ මේක ගන්නවා 14 ඊට පස්සේ මේ කොටස ගන්නවා දාන්න 11 මේක ගන්නවා දාන්න 22 මේක ගන්නවා 14. දැන් මේ ටික එකතු කරාම අපිට එනවා වත්තේ දිග 22 22යි 44යි 44යි 11යි 55යි 55යි 28යි 55 ධන 28 එතකොට 13යි එකක් ඉතුරුයි 8යි 83යි සෙන්ටිමීටර් කියලා අපිට උත්තරේ ලැබෙනවා. සෙන්ටිමීටර් නෙමෙයි මීටර් කියලා අපිට උත්තරේ ලැබෙනවා. මෙන්න මේ වගේ ඔක්කොම මීටර් නෙමෙයි සෙන්ටිමීටර් නෙමෙයි මීටර් වෙන්න ඕනේ. 83යි මීටර කියලා අපිට වත්තේ දිග වත්තේ පරිමිතිය ලැබෙනවා. හරි. මේ විදිහට තමයි අපේ 2017 ගානත් ඉවර වෙන්නේ. ඊළඟට අපි යමු 2018 ගානට. තව ගණන් 5කින් 6කින් විතර අපේ පරිමිතිය පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. සියලුම ප්‍රශ්න පාස් පේපර්ස් ප්‍රශ්න ඇතුළුව හැමදේම කතා කරලා. හරි 2018 කියන මෙන්න මේ වගේ එකක්. රූපයේ ABCD චතුරස්‍රයේකි BCE කේන්ද්‍රික ඛණ්ඩයකි සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්නලු. හරි මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. ABCD E 7 cm හරි මුලින්ම අපි මෙන්න මේ කොටසේ ABCD චතුරස්‍රයකි. දැන් මෙතන ABCD චතුරස්‍රයක කිව්වොත් අපිට මේක හොයන්න බෑ. මොකද අපි දන්නේ නැහැ මේක ඍජු කෝණාශ්‍රයක්ද සමචතුරස්‍රයක්ද කොහොමද කියලා. එතකොට අපිට මේ පාද දෙක සමානයි කියන්න පුළුවන් එකම වෘත්තයේ අරයන් නිසා. හැබැයි මේ හතත් එක්ක මේක ගලප ගන්න බෑ මේකේ කියලා තියෙන චතුරස්‍රයක කියලා. ඒකින්ද මේක අපි මේ ගාන හදන්න බෑ මේ විදිහට තිබ්බොත් චතුරස්‍රයක් කියලා තිබ්බොත් මේක අපි සමචතුරස්‍රයක් කියලා හිතාගෙන හදනවා. එතකොට මේ පාද හතරම සමාන වෙනවා. ඔයාලා මේ ගානෙත් වෙනස් කරගන්න මේක සමචතුරස්‍රයක කියලා. පෑනත් ඉවර වෙයි වගේ. හරි. එතකොට මෙන්න මේකේ දිග අපි මුලින්ම හොයා ගන්න ඕනේ. චාප දිග මේකට අපි දාමු 2πr මෙතන දීලා තියෙන අංශක 90යි කියලා. ගුණ කිරීම 300 ටීට බෙදීම 360 සමානයි 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 7 ගුණ කිරීම 90 ගුණ කිරීම 90 බෙදීම 360 4යි කැපුවා 2කට කැපුවා 11යි චාපදික වල ඔක්කොම 11ක් නෙන්නේ මට 11යි. හරි. දැන් මේ දිග හොයාගත්ත අපි ඊට පස්සේ අපිට පරිමිතිය
7 ඒවා තියෙනවා 1යි 2යි 3යි 4යි 7 ගුණ කිරීම 4 ධන 11 7 4 28 ධන 11 එතකොට උත්තරය අපිට ලැබෙනවා 39යි සෙන්ටිමීටර කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට මේකේ උත්තරය ලැබෙන්නේ. මේක චතුරස්‍රයක් නෙමෙයි සමචතුරස්‍රයක් කියලා හිතලා තමයි මේ ගාන අපිට හදන්න වෙන්නේ. හරි. එතකොට අපි යනවා ඊළඟට 2020 21 ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා බලමු අපි. දෙදස් 20 21 හරි 2021 එක ගානක් තියෙනවා. එතකොට මේ දැන් හදන්නේ ඔයාලට ආසන්නතම ගණන් 21 කියන්නේ අවුරුදු 4ක 5ක ඇතුළත පේපර්. හරි. 2021 කියන මෙහෙම කතාවක්. අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප කොටසේ දිග සෙන්ටිමීටර් 11ක් වේ. එම කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් කොපමණ භාගයක්ද? වෘත්තයෙන් කොපමණ භාගයක්ද කියලා හොයාගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේකේ හොයාගන්න ඕනේ කෝණය. ඊට පස්සේ මෙන්න මේ θ කියන කෝණය අංශක 360න් කීයක්ද කියලා අපි කියන්න ඕනේ. කියන්නේ අපි මේකේ θ තමයි හොයන්න ඕනේ. මේ විදිය රවුමක් තියෙනවා. ඊට පස්සේ අරය සෙන්ටිමීටර් 7යි චාප කොටසේ දිග වෘත්තයක් නෙමෙයි චාපයන් කියන්නේ මෙයාලා. චාප කොටසේ දිග තියෙනවා 11යි cm. හරි. දැන් අපි මේකට දාමු චාප දිග සමානයි 2πr ගුණ කිරීම θ බෙදීම 360. චාප කොටසේ දිග තියෙනවා 11 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r සමානයි 7යි ගුණ කිරීම θ බෙදීම 360. 7ට 7 කපලා දානවා 11ට 22 ඒවා 2යි 180යි 90යි. හරි. එහා පැත්තේ එනවා 1 සමානයි θ බෙදීම 90 එහා පැත්තට යනවා. එතකොට 90 සමානයි θ කියලා එනවා. එතකොට සම්පූර්ණ වෘත්තය 360යි 360 බෙදීම 90 කියන්නේ 4යි. එතකොට මෙන්න මෙතන තියෙන්නේ සම්පූර්ණ වෘත්තයෙන් 4න් එකක්. උත්තරේ එන්නේ 4න් එකක් කියන එක. හරි. ඊට පස්සේ 2023 අපිට ගානක් තියෙනවා. මේක අපිට එක කොටසක් හඳන්න වෙන්නේ. මොකද මේ කොටස විතරයි පරිමිතියටයි තියෙන්නේ. මේ කොටසට ඇවිල්ලා වර්ගඵලයේත් එක්ක යන කතාවක්. හරි. අපි මේක මකාගෙනමු. එතකොට මෙන්න මේ ගානෙන් පස්සේ අපි පරිමිතිය පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න අභ්‍යාස පොතේ ගැටලු මේක ඉවර කරලාම කතා කරමු අන්තිම ගාන. හරි 20යි 23 කියනවා රූපය දැක්වෙන්නේ අරය අන්තිම ගානේ පොඩ්ඩක් දැන් කලබල ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඒකින්ද මෙන්න මේ ගානේ එකතු කිරීම අඩු කිරීම ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි. මොකද කලවලින් හදන්නේ අනිවාර්යයෙන්ම වැරදෙන එකත් වැරදෙනවා ඒ කියන්නේ. ගණන් හදද්දිත් ඔයාලට ලේසි කියලා හිතෙන ගාන තමා වැරදෙන්න සෑහෙනම ඉඩ කඩක් තියෙන්නේ. මොකද අපිට ගාන ගොඩක් ලේසි වුණාම පේපර් එකේ තියෙන දේට අමතරව කොච්චර බැලුවත් අපේ ඔළුවේ තියෙන දේක් ගානෙන් මැවිලා පේන්න පුළුවන්. එහෙම වුණත් අපි හදන්නේ කියලා තියෙන ගාන නෙමෙයි අපේ ඔළුවේ තියෙන ගාන.
හරි. අරය 14ක් වූ කේන්ද්‍රයේ කෝණ අංශක 45ක් වූද කේන්ද්‍රික khණ්ඩයකින් ද සමචතුරස්‍රයකින් සමන්විත සංයුක්ත රූපයකි. මෙම රූපයේ පරිමිතිය හොයන්න. හරි. එතකොට අරය 14යි සෙන්ටිමීටර්ලු. හරි. එතකොට අරය 14යි. ඒ කියන්නේ මේක සමචතුරස්‍රයක්නේ. මෙන්න මේ විදියට 14 කෑලි 3ක් අපිට ගන්න පුළුවන්. මේකත් 14 කෑල්ලක්. 14 කෑලි 4ක් ගන්න පුළුවන්. 14 කෑලි 4යි මෙන්න මේ අරයයි. මුලින්ම අපි මෙන්න මේ අරය හොයාගෙන ඉමු. මේකට අපි දාන්න වෙනවා චාප දිග සමානයි 2πr ගුණ කිරීම θ 360 ධන. හොහො චාප දිග විතරනේ අපිට ඕනේ. 360 දෙක ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 14 ගුණ කිරීම අංශක 45යි 360යි 8න් 1යි 2යි 4යි 2යි 11යි සෙන්ටිමීටර කියලා. හරි. ඊට පස්සේ දැන් මේ දිගවල් ඔක්කොම දන්නවා. දිගවල් ඔක්කොම එකතු කරන්න තියෙන්නේ. p සමානයි. එතකොට 14 ඒවා තියෙනවා 1යි 2යි 3යි 4යි 14 ගුණ කිරීම 4 ධන 11 හරණේ අපේ සුළු කිරීම 22 බෙදීම 7 2πr ගුණ කිරීම 360 8යි 1යි. හරි. එතකොට 14 වාරයක් 4 වාරයක් 4 16යි එකක් ඉතුරුයි. 4 වාරයක් 1 4යි 1යි 5යි ධන 11යි උත්තරේ එනවා 67යි සෙන්ටිමීටර් කියලා. හරි. මේ විදිහට තමයි එතකොට අපිට පරිමිතිය පාඩමේ 1976 ඉඳන් මේ වෙනකන් තිබ්බ සියලුම පාස් පේපර්ස් ප්‍රශ්න ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දවස් 4ක් වගේ කාලයක් ඇතුළත පරිමිතිය පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරා. සම්පූර්ණයෙන්ම ඉවර කරා කියන්නේ සම්පූර්ණයෙන්ම හැම අස්සක් මුල්ලක්ම කතා කරලා ඉවර කරා. එතකොට අච්චු පොතේ හැම ගානක්ම අපි හැදුවා. හැම අභ්‍යාසයක්ම අපි හැදුවා. මිශ්‍ර අභ්‍යාස හැදුවා. ඊට අමතරව 76 ඉඳන් 23 වෙනකන් තිබ්බ පාස් පේපර්ස් ඔක්කොම හැදුවා. එතකොට මේ පාස් පේපර්ස් හදද්දී ඔයාලට තේරෙන්නේ නැති අච්චු පොතේ තිබ්බ ගණන් වලට වඩා පොඩ්ඩක් වෙනස් ගණන් මේකේ තිබ්බා. ඒ කියන්නේ අච්චු පොතේ තිබ්බේ සූත්‍රයට ආදේශ කරලා ඒකම එහෙම පොඩ්ඩක් කරලා එකම සූත්‍රයට ආදේශ කරලා හොයන්න. ඒ කියන්නේ මොකක් හරි එක්කෝ ෆයි හොයන්න, ෆයි නෙමෙයි එක්කෝ θ හොයන්න, එක්කෝ r හොයන්න, එහෙම නැත්නම් p හොයන්න, පරිමිති හොයන්න. මෙන්න මේ වගේ කතා ටිකක් තමයි තිබ්බේ. හැබැයි මෙන්න මේ පාස් පේපර්ස් වල කතා කරපු ගණන් වල පොඩ්ඩක් හිතන්න දෙයක් තිබ්බා. රෝල් කරන එකෙන් මොකද්ද කියවෙන්නේ පිට්ටනිය වටේ රෝල 1000ක් කරගෙන ඔයම ගණන් තිබ්බා. එතකොට ඔයාලට තේරෙනවා ඇති අභ්‍යාස වලට අමතරව මෙන්න මේ වගේ පාස් පේපර්ස් කරන එකෙන් අපේ අර තින්කින් පැටර්න් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. කියන්නේ ඒ විදිහට අපි හිතන්න පුරුදු වෙනවා කියලා. හරි එහෙනම් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ සතියේ හම්බෙමු. එතකොට අපි ඊළඟ සතියේ අඟහරුවාදා හම්බෙන්නේ. ඊළඟ සතියේ අඟහරුවාදා ඔයාලගේ 10 වසරේ දෙවෙනි පාඩමෙන් අපි හම්බෙමු. හරි එහෙනම් අද කතා කරපු පාස් පේපර්ස් කතාව පාස් පේපර්ස් ගැටලු ටික ඒ වගේ මේකෙන් අපි කතා කරපු කරුණු ඔයාලට ගොඩක් හොඳට අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලා කාට හරි ක්ලාස් කරන්න ඕනකමක් තියෙනවා නම් අපේ පල්ලෙහා contact details තියෙනවා. පල්ලෙහා බාර් එකෙන් එහා පැත්තෙන් මේ side bar එකනොත් අපේ contact details pop up වෙලා පෙන්නනවා. ඒ contact details හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොකක් හරි ගණන් හදාගෙන යද්දී ඔයාලගේ මොකක් හරි ගණිත ගැටලුවක් තියෙනවා නේ. කියන්නේ ඔයාලට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් 8 ඉඳන් 6 ඉඳන් 11 දක්වා ළමයි ඔක්කොම කියන්නේ ඔයාලට මොකක් හරි විසඳ ගන්න අමාරු ගැටලුවක් තියෙනවා නම් අපේ මේ contact details හරහා අපිට කතා කරලා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. අපි ඒවට සල්ලි ගන්නෙ නැහැ. ඔයාලට පුළුවන් WhatsApp message එකක් දාලා මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා කියන්න. එතකොට අපි
එක්ක වොයිස් එකක් හරි නැත්නම් ගාන හදලා හරි නැත්නම් ඔයාලට කැමති විදියකට මෙන්න මේ වගේ බෝඩ් එකේ ලියලා වෙනම හරි අපි ඔයාලට උත්තරයක් දෙනවා ඔයාලා එවන ප්‍රශ්නයකට අනිවාර්යෙන්. හරි එහෙනම් ඔන්න අපි පටන් ගද්දි කිව්වා වගේම අපේ වැඩසටහන ඒ කිව්ව විදිහටම කරගෙන යනවා. එතකොට ඔයාලගේ යාළුවොන්ටත් මේ දැනුම බෙදා හරින්න ඕන නම් පුළුවන් අපේ ලින්ක් ෂෙයා කරන්න ඔයාලගේ යාළුවෝ අතරෙත්. මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ලබන සතිය අපි දෙවෙනි පාඩමෙන් හම්බෙමු ලබන අඟහරුවාදා.